සාමකාමී වනාන්තරයක ෆින් කියලා කාරුණික හිවලෙක් ජීවත් වුණා. දවසක් දාමේ ෆින්ට බෙලා කියලා කුඩා කුරුල්ලෙක් හම්බ වුණා. බෙලාගේ පියාපත් කැඩිලා තමයි තිබුණේ. බෙලාට පියාඹන්නවත් බැරිව හරිම අසරණ වෙලා දුකින් තමයි හිටියේ. ෆින්ටත් බෙලා ගැන දුකයි. ඉතින් ෆින් හිතුවා බෙලාට උදව් කරන්න ඕනි කියලා. ෆින් බෙලාව මෘදුව ඔහුගේ සුව පහසු ගුහාවට ගෙන ගොස් ඇය වෙනුවෙන් මෘදු ඇඳක් සාදා දුන්නා. සෑම දිනකම ෆින් බෙලාට කෑම සොයාගෙන ආවා. නිතරම බෙලා සමග සිටියා. ෆින් එයාගේ යාළුවෙක් වගේම වෛද්‍යවරයෙකුණු බකමූණාගෙන් බෙලාගේ පියාපත් පරීක්ෂා කරන ලෙස පවා ඉල්ලා සිටියා. ඉතින් ෆින්ගේ රැකවරණයෙන් සහ වෛද්‍ය බකමූණාගේ උපකාරයෙන් බෙලාගේ පියාපත් සුව වුණා. බෙලා ගොඩක් ස්තුතිවන්ත වුණා. ෆින් එයාට උදව් කළා වගේම එයත් අනිත් අයට සෑම විටම උදව් කරන බවට පොරොන්දු වුණා. ඔවුන් හොඳම මිතුරන් බවට පත් වුණා. ඒ වගේම වනාන්තරය පුරා කරුණාව පැතිරෙව්වා. ඉතින් ඔයාලත් සෑම විටම කරුණාවන්ත වෙන්න. නැවත දෙයක් බලාපොරොත්තු නොවීම